අපි ඔබට ෆොටෝකොපියක් ගහන්නේ කොහොමද කියලා දෙන්න හදන්නේ. මේක 256 මැෂින් එකක් Toshiba. එතකොට මුලින්ම අඳුර ගන්න ඕන දේ තමයි මේ මැෂින් එකේ ඇතුළු පැත්ත. මේ අපි බයිපාස් නැත්තම් බාහිර පැත්ත. එතකොට මැෂින් එක ඇතුළේ පේන ආකාරය තමයි මේ තියෙන්නේ. මෙතන මුලින්ම කරගන්න ඕන අපි මේකට ටච් කරලා අවශ්‍ය කොලේ හදා ගන්න ඕන. බලන්න මේක A4 හැදුවා. හරිනේ. ඕකේ කරා. ඊට පස්සේ දෙපැත්තම නිසා දෙපැත්තම ඕකේ කරා. ඩුප්ලෙක්ස් කියන එක. ඊට පස්සේ ඕකේ කරලා කොලේ අපි දැන් මේ කොලේ කියමුකෝ. මේ කොලේ ඔන්න ස්කෑන් කරලා සිරස මේ විදියට තියලා ඉහළ පැත්ත මේ විදියට තියලා ස්කෑන් කරා. හරි. ස්කෑන් කරා. ඊට පස්සේ ඒක ස්කෑන් වුණා. ඊට පස්සේ අපි ඊළඟට සිරස අනිත් පැත්තට තියලා කොලේ අනිත් පැත්ත හරවලා ස්කෑන් කරනවා. මේ ස්ටාර් බටන් එක ප්‍රෙස් කරලා. හරි. හරි. දැන් දෙපැත්තම ඔයාලට පේනවා ස්කෑන් වෙලා තියෙනවා. එතකොට මේ ෆොටෝකොපි අපි ලබා ගන්නවා නම් මෙතෙන්ට ජොබ් ෆිනිෂ් දුන්නාම ෆොටෝකොපි ලැබෙනවා. එතකොට අපි තවත් එකකට ගිහිල්ලා බලමු. ඔහොමම ඊළඟට අපි හිතමු ඩෙන්ටිටි කියලා. එතකොට ඩෙන්ටිටි එක අපි බාහිරින් බොහෝ විට ගහන්නේ. එහෙමනම් A5 හදා ගන්න. ඕකේ කරා. හරි. අපි මේ වෙනකොටත් මැෂින් එකේ හදාගෙන තියෙන්නේ ඩෙන්ටිටි සඳහා ෆෝල්ඩර් එක. මෙන්න මේ ඩෙන්ටිටි කාඩ් කියන එක ටච් කරනවා. ඊට පස්සේ ඩෙන්ටිටියත් අර විදියටම මෙතෙන්ට ඩෙන්ටිටිය නම් අපි තියන්නේ ඩෙන්ටිටිය ඉහළට සිරස මෙහෙම හිටින්න තියෙනවා. ඉහළ පැත්ත. වැහුවා. ඊට පස්සේ කොපි මෝඩ් එකට ගිහිල්ලා හරි. ඊට පස්සේ ස්කෑන් කරා. අන්න බලන්න ස්කෑන් වෙනවද කියලා. ඇඩ් පේපර් කියනවා. අන්න හොඳයි. එතකොට පේපර් එකක් දාන් ඉන්න ඕන. බාහිරින් අපි පේපර් එකක් දාගන්න ඕන. හරි. දැන් දාවා. දැන් හරිද බලන්න. නවතන. ඔන්න රෙඩි කියලා තියෙනවා. සූදානම්. අපි ස්කෑන් කරනවා. එකයි. ඒ වගේම නැවතත් මැෂින් එක ඇරියා තියලා අනිත් පැත්ත ස්කෑන් කරගන්න. ඔන්න ආකාරය. ඊට පස්සේ ඒකත් ජොබ් ෆිනිෂ් කරන්න තියෙනවා. එතකොට අවශ්‍ය සංඛ්‍යාව මෙතනින් කිහිපයක් අවශ්‍ය නම් ඒ අවශ්‍ය සංඛ්‍යාව ලබා දෙන්න පුළුවන්. හරි. නිතරම අවසන් වෙලා ෆොටෝකොපියක් ගහලා අවසන් වෙලා වෙනත් එකකට මාරු වෙනවා නම් අපි මෙතන ෆන්ක්ෂන් ක්ලියර් කරනවා. හරි. බලන්න මූලික ස්වරූපයට ආවද කියලා. ඔව්. එතකොට ওই ටික තමයි අපි අදට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මින් ඉස්සරහට පිළිබඳව තවත් දැනුවත් කරන්න සූදානම් වෙනවා. ස්තුතියි.